අද කතාවේ නම යන් එලීට්. මේකට IMDb 8.1ක රේටින් එකක් තියෙනවා. දුප්පත් අනාථ ගැණු ළමයෙක් වන හැනා ප්‍රභූණ සඳහා වන විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යත්වයකින් ඇතුල් වෙනවා. පාසලේ අහංකාර ධනවත්ම ශිෂ්‍යයා වන ඇලෙක්ස් සමග මුලදී ගැටුම් බොහෝමයක් ඇති කරගත්තත් අවසානයේ ප්‍රතික්ෂේප කළ නොහැකි සම්බන්ධයක් බවට පත් වෙනවා. කතාවට යන්න කලින් අපේ Movie Hub YouTube channel එක subscribe කරලා ඉන්නකෝ. එහෙනම් යමු අපි කතාව බලන්න. කතාව පටන් ගන්නේ වෙනත් ශිෂ්‍යාවකගේ කකුල් මාට්ටුවක් නිසා හැනාව බිම වැටෙන දර්ශනය මේ නිසා ඇගේ අතේ ඇති කෝපි කෝප්පය පාසලේ ජනප්‍රියම ශිෂ්‍යයා වන ඇලෙක්ස්ගේ සපත්තුවේ හෙලනවා. එයට අනිත් සිසුන් hina වෙවි ලැජ්ජ කළත් ඇලෙක්ස් ඇයට ඔහුගේ අතේ ඇති ලේන්සුව දික් කරන නිසා හැනා සිතන්නේ ඔහු ඇයව බේරගන්න යනවා කියලයි. ඒත් ඇයව ඔහු තවත් අසරණ කරමින් ඔහු පවසන්නේ සපත්තුව පිහදාන්න කියලයි. නමුත් හැනා ඒක ප්‍රතික්ෂේප කරලා සපත්තුවට කෙල ගහනවා. පසුව ඇය ඔහුගේ මූණටම අභියෝග කරලා එතනින් පිට වෙලා යනවා. මේකට පරිගැනීමක් විදිහට පසු දිනයේ හැනා පන්තියේ ඉදිරිපත් කරන ප්‍රසන්ටේෂන් එකට අසභ්‍ය දර්ශන ඇලෙක්ස් විසින් ඇතුළත් කරනවා. මේ නිසා එය පන්තිය ඉදිරියේ දැඩි ලෙස ලැජ්ජාවට පත් වෙනවා. මේ නිසා එය ගුරුවරයාගේ තේක අරගෙන ඇලෙක්ස්ට ගහනවා. මේ නිසා ඔවුන් දෙදෙනාව විදුහල්පති කාමරයට කැඳවනවා. මේට දඬුවමක් විදිහට විදුහල්පතිවරයා විශ්වවිද්‍යාලයේ බෝල් පාටියක ඔවුන් දෙදෙනාට එකතු වෙලා සංවිධානය කරන්න කියලා අණගන්නවා. තර්ක රණ්ඩු මැද්දේ මේ දෙන්නා පාටියක සංවිධානය කරන්න පටන් ගන්නවා. හැනා ඇලෙක්ස්ගේ ආකල්ප ප්‍රතික්ෂේප කළත් ක්‍රමයෙන් ඔවුන් එකිනෙකාගේ අනපේක්ෂිත පැති දකින්න පටන් ගන්නවා. ඇලෙක්ස්ගේ ජීවිතය පියා විසින් පාලනය කරන බව හැනා දකිනවා. ඔහුගේ අනාගතය, මුදල්, තීරණ වගේම සම්බන්ධතාත් ඔහුගේ පියා විසින් පාලනය කරන අතර ඔහු නිකම්ම පෝසතෙක් පමණක් බව ඇය දකිනවා. මේ අතර ඇලෙක්ස් හැනා අනෙක් අයට වඩා වෙනස් ලෙස ඔහුට සලකන බව තේරුම් ගන්නවා. ඇයට ඔහුගේ මුදල් ගැන කිසිම තැකීමක් නැහැ. ඇය ඔහුට බිය නැහැ. සෑම දෙයක්ම තියෙන ඔහුට ඒ හැඟීම එබ්බැහිවීමක් බවට පත් වෙනවා. නමුත් මේ අතරේ හැනා වෙනත් තරුණයෙකු සමග හිතවත් වීම ඇලෙක්ස්ට ඊර්ෂ්‍යාව ඇති කරන්න පටන් ගන්නවා. අවසානයේ රාත්‍රී පාටියක පටන් ගන්නවා. සැවොම කම්පනයට පත් කරමින් හැනා අතිසුරූපී ලෙස ගවුමක් ඇඳගෙන පාටියකට එනවා. ඩේවිඩ් නම් තරුණයා සමග හැනා ඩාන්සින් ෆ්ලෝ එකට ගිය විට ඇලෙක්ස් එතනට පැමිණ එය නවතා ඇයව ප්‍රශංසා කරන මුවාවෙන් ඇගේ ඇඳුමේ පටියේ නූලක් ගැට ගන්නවා. එවිටම ඔහුගේ මිතුරා එය අදිනවා. ඇගේ ඇඳුම කෙලවී සියල්ලන් ඉදිරියේ ඇයව පසුතාවයට පත් වෙනවා. මේ නිසා සියල්ල නැවත බිඳ වැටෙනවා. ඔහු ඇයව පාවා දුන් බව ඇයට දැනෙනවා. ඇලෙක්ස් මෙලෙස කර ඇත්තේ ඩේවිඩ් නම් තරුණයා සමග ඇය ඩාන්ස් කරපු නිසා ඇති වූ ඉරිසියාවටයි. පසු දින හැනා මිතුරිය සමග ඉන්නකොට ඇගේ ව්‍යාපෘතිය නැති වී ඇති බව දැනගන්නවා. මේ නිසා ඇගේ ශිෂ්‍යත්වය නැති වී විශ්වවිද්‍යාල ගමන සම්පූර්ණයෙන්ම නැවතී අනාගතය විනාශ වෙන බව ඇයට තේරුම් යනවා. ඇය හොර රහසේ විදුහල්පතිවරයාගේ කාමරයට ඇතුල් වෙන්නේ ඒක තියෙනවද කියලා බලන්නයි. නමුත් ඇයට කලින් ඇලෙක්ස් එහි ගිහිල්ලා ඉන්නේ. හදිසියෙම කාමරයට මුරකරු වෙන නිසා ඇලෙක්ස් හැනාවත් ඇදගෙන ගිහිල්ලා කබඩ් එකක හැංගෙනවා. මුරකරු එතනින් ගියත් ඇලෙක්ස් එකේ ව්‍යාපෘතිය තියෙන පෙන් එක නම් ඇයට දෙන්නේ නැහැ. පසු දින ඇයව විදුහල්පතිවරයා කැඳවනවා. ඇය ඉන්නේ ව්‍යාපෘතිය නැති වුණු නිසා බියටපත් වෙලා. ඒත් ඇය පුදුම කරමින් විදුහල්පතිවරයා පවසන්නේ ව්‍යාපෘතිය විශිෂ්ටයි කියලා. ඇලෙක්ස් ඇයව රහසිගතව ආරක්ෂා කරලා. පළමු වතාවට ඇලෙක්ස් ඇය හිතුවතරම් නරක නෑ කියලා හිතනවා. හැනා ඇලෙක්ස්ව හම්බෙන්න ගිහිල්ලා ඇගේ විශ්වවිද්‍යාල ජීවිතය විනාශ කරන්න එපා කියලා ඌට බයිනවා. ඇයත් සමග මෙලෙස සෙල්ලම් කරන්න හේතුව ඇහුවාම ඇලෙක්ස් අවසානයේ ඔහුගේ හැඟීම් පිළිගන්නවා. ඔහු ඇයට ආදරය කරන බව පැවසුවත් ඇය එයට විරුද්ධ වෙනවා. නමුත් අවසානයේ ඔහුගේ හැඟීම් ඇයට දරාගන්න බැරි වෙනවා. අවසානයේ ඔවුන් කිසිදා නොවූ විරූ ලෙස සමීප වෙනවා. ඒත් මේ දෙන්නට වැඩි කාලයක් නම් සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. මූන්ගේ සම්බන්ධය ඇලෙක්ස්ගේ හිටපු පෙම්වතිය වන ඇල්ෆී දැනගත්තම ඇය මූන් දෙන්නව වෙන් කරන්න සැලසුම් කරනවා. ඇය ඇලෙක්ස් වෙත පැමිණ ඔහු නිසා ඇය ප්‍රෙග්නන්ට් වී ඇති බව ඔහුට පවසනවා. මේ කටකතා හැමතැනම පැතිරෙනවා. ඇලෙක්ස් හැනාට ආදරය කරන නිසා ඇයට සතුරන් තව තවත් වැඩි වෙනවා. ඇලෙක්ස් හැනාගේ පැත්තේ ඉන්න උත්සාහ කරත් ඇලෙක්ස්ගේ පියා දැඩි ලෙස මේට විරුද්ධ වෙනවා. විවාහය තීරණය වන්නේ ව්‍යාපාර බලය මත පදනම් වෙලා කියලා හැනා සමග ඇති සම්බන්ධය නවත්තන්න
කියලත් ඇල්ෆී සමග සම්බන්ධතාවය පවත්වන්න කියලත් එලෙක්ස්ගේ පියා ඔහුට නියෝග කරනවා. එසේ නොකළොත් හැනාගේ ශිෂ්‍යත්වය නැති කරනවා කියලා ඔහු අනතුරුවඟවනවා. හැනාව ආරක්ෂා කරන්න ඇල්ෆී සමග සම්බන්ධයක් ඇති බවත් ඇය සමග විවාහ වීමට යන බවත් හැනා දැනගන්නවා. මේ නිසා හැනාගේ හදවත බිඳෙනවා. ඇය හඬමින් එතනින් ගියත් ඇගේ මිතුරිය මේ වෙන දේ ගැන අවධානයෙනුයි ඉන්නේ. හැනා ගිය විට ඔවුන් අසලට ඇලෙක්ස්ගේ පියා පැමිණ පවසන දේවල් නිසා මිතුරිය තේරුම් ගන්නවා ඇල්ෆී සමග ඇති සම්බන්ධය බොරුවක් කියලා. අවසානයේ හැනා සියල්ල දැනගන්නවා. ඇලෙක්ස් කිසිවිටක ඇයව පාවා දීලා නැහැ. ඔහු තමාවම කැප කරලා. මේ නිසා ඔවුන් නැවත ලං වෙනවා. මෙලෙස කාලය ගෙවී යනවා. ඇලෙක්ස් තම පියා සමග හැනා වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා. ඔහුට මුදල්, නිවස, වරප්‍රසාද සියල්ලම අහිමි වෙනවා. මේ අතර හැනාගේ ශිෂ්‍යත්වය නැති වෙලා විශ්වවිද්‍යාලයත් අහිමි වෙනවා. තමා නිසා සියල්ලම ඇලෙක්ස්ට අහිමි වන නිසා හැනා ඔහුව දාලා යන්නයි හදන්නේ. නමුත් ඇලෙක්ස් ඇයව හොයාගෙන ගිහිල්ලා ඇයට ආයාචනා කර නවත්ත ගන්නවා. පහුවෙනිද ඇලෙක්ස් නැගිටලා බලද්දී හැනා නැති නිසා ඔහු කලබලයට පත් වෙනවා. එවිටම ඔහුගේ දුරකථනයට පණිවිඩයක් එනවා. ඒකේ තියෙන්නේ හැනාව ගෙටගසා ඇති පින්තූරය. ඇලෙක්ස් හිතන්නේ මේක ඔහුගේ පියා සිදු කළා කියලා. ඇලෙක්ස් අවසානයේ තම පියාට එරෙහිව නැගී සිටිනවා. ඇලෙක්ස් මෙහෙම කරන්නේ ගැටුමක් ඇති කරගන්නවත් ආඩම්බරකම නිසාවත් නෙවෙයි. ආදරය නිසායි. ඔහුගේ පියා අවසානයේ තම පුතාව වෙනස් ලෙස දකිනවා. දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඇලෙක්ස්ගේ පියා පින්තූරයේ වූ නම්බරයේ ලොකේෂන් එක හොයා ගන්නවා. හැනාව ඇත්තටම පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ ඇල්ෆී. ඇය හදන්නේ හැනාව විනාශ කරලා ඇලෙක්ස් සමග විවාහ වෙන්න. ඇලෙක්ස් නැවත හැනාව හමු නොවී ඉන්නම් කියා පැවසුවත් ඇල්ෆී ඒ විශ්වාස කරන්නේ නැහැ. ඇය හැනාට ඇසිඩ් ගැසීමට යන විටම ඩේවිඩ් එතනට පැමිණ ඒකට පයින් ගන්නවා. අවසානයේ ඔවුන් හැනාව බේර ගන්නවා. ඇලෙක්ස් අවසානයේ ඔහුගේ ජීවිතය තම පියාගේ පාලනයෙන් මිදිලා නිදහස් කෙනෙකු ලෙස ගොඩනගා ගන්නවා. ඔහු අවසානයේ ඇයට යෝජනා කරනවා. ඇගේ උපාධි ප්‍රදානෝත්සවයේදී කරන කතාව තමන්ගේ බිරිඳ විදිහට කරන්න පුළුවන්ද කියලා. ඇය ඒක සතුටින් පිළිගන්නවා. ඉතින් ඔයා හැනා වුණා නම් ඇලෙක්ස් කරපු හැම දෙයකටම පස්සේ ඔයා එයාට සමාව දෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාට සුබ දවසක්.